අයිබෝවන් අපේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ කොහොමද වගාශේෂී හෝ ගිවත්තේ නිවැරදිව පොල් පැලයක් සිටුවා ගන්නේ. අපි වැඩි කතා නොකර ඉක්මනට බලමු. කොහොමද ස්ථානයක් තෝරාගන්නේ අපි. ස්ථානයක් තෝරා ගැනීමේදී හොඳින් ඉරියව් ලැබෙන හොඳින් ජලය බැස යන සමතල භූමියක් තෝරා ගන්න. ඉන්පසු වගාවල සාදා ගන්නවා. වගාවල සාදා ගැනීමේදී අපි බලපාන සාධකය තමා අපේ පස. හිතන්නකෝ ඔයාලගේ වගාශේෂයේ පස වැලි හා ලොම් මිශ්‍ර පසක් කියලා. එහෙනම් ඔයා දිග, පළල, උස අඩි 3 බැගින් වලක් සාදා ගන්නවා. එය බොරළු මිශ්‍ර පසක් නම් දිග, පළල, උස අඩි 4 බැගින් වලක් සාදා ගන්නවා. වලේ එක් පැත්තකට මතු පිට පස්ත වලේ අනෙක් පැත්තට යටි පස්ත දමාගෙන වල සාදා ගන්න ඕන. ඉන්පසු ඔබ වලේ පතුලට පොල්ලෙඩි තට්ටුවක් දාගන්න. කොහොමද පොල්ලෙඩි තට්ටුව දාගන්නේ? කොහු තියෙන පැත්ත උඩ පැත්තට සිටිනසේ පොල්ලෙඩි තට්ටුව දාගන්න. ඉන්පසු පොල්ලේ තට්ටුව නොපෙනෙන ලෙස සලින් ආවරණය කරගන්න. එලෙස තට්ටු දෙකක් ඔබ වල තුලට දාගන්න ඕන. මේ වගාශේෂී මොන කලාපයේද? ඔබ වියලි කලාපයේද? එහෙනම් යම් පාම් මික්ෂ ලෝ එකක්ද? ඔබ තෙත් කලාපයේද? එහෙනම් යම් පාම් මික්ෂ කිලෝ 1 ග්‍රෑම් 250ක්ද? මතු පිටපස්ද? ඩොලමයිට් කිලෝ එකක්ද? කාබනික ද්‍රව්‍ය වන ගොම හෝ කුකුල් පොහොර හෝ කොම්පෝස්ට් කිලෝ 10ක්ද එකතු කර පස් මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසු පස් මිශ්‍රණයේ වල පුරව ගන්න. වල පුරවා ගද්දී පොළොව මට්ටමේ සිට අඟල් 6ක් ඉතිරි කර වල පුරව ගන්න. ඉන්පසු වලේ මැද ඔබ සලකුණු කරගන්න. සිටුවීමට ගන්නා පොල් පැලය ඔබ සාදාගත් පොල් පැලයක් වෙන්න පුළුවන්. නැත්නම් තවාණකින් ගත්ත පොලි බෑග් එකේ තියෙන පොල් පැලයක් වෙන්න පුළුවන්. හිතන්නකෝ ඔබ පොල් පැලේ තෝරාගත්තේ තවාණෙන් එන පොල් පැලයක්. ඒක තියෙන්නේ පොලි බෑග් එක. ඉතින් අපි කොහොමද වලේ පොලි බෑග් එකේ තියෙද්දි පොල් පැලය සිටවගන්නේ? ඔබ පොලිතීන් බෑග්ගිය පතුල පිහියක් කතුරක් වැනි දෙයකින් කපා ඉවත් කරගන්න. ඉන්පසු පොල් පැලේ සලකුණු කරගත් ස්ථානයේ තබා පස් වලින් ආවරණය කර ගන්න. ඉන්පසු පොලිතීනය ඉවත් කරන්න. ඉන්පසු එයට ගිනිසීරියා, පොල් එළි හෝ පොල් අතු දමා වසුනක් යොදා ගන්න. පසු ජල සම්පාදනය කළ හැක ඔබට. වසුනක් යෙදීමේ ජලය සංරක්ෂණය වෙනවා, වල් මර්දනය වෙනවා, පෝෂක ආරක්ෂාව වෙනවා. ඒ වගේ වාසි ඔබට අත් කරගන්න පුළුවන්. නිවැරදිව පොල් පැලයක් සිටුවා ගැනීමේදී අනාගතයේදී ඔබට ආර්ථික වාසි බොහොමයක් අත් වෙනවා. හිතන්නකෝ ඔබත් නිවැරදිව පොල් පැලයක් ඔබේ ගෙවත්තේ හෝ වගාශේෂයේ සිටුවා බලන්න. ඔබට මෙම වීඩියෝ එකෙන් කිසියම් ලාභයක් හෝ වාසියක් හෝ කිසියම් දැනුමක් හෝ ලැබුණා නම් ඒ ගැන මට බොහොම සතුටුයි.